right. ආයුබෝවන් ළමයි. අද අපි කරන්න යන්නේ 2024 O level paper එකේ සමාන්තර ශ්‍රේණි ගාන. දැන් අපි බලමු කොහොමද මේ සමාන්තර ශ්‍රේණි ගාන විසඳන්නේ කියලා. මේකේ තියෙනවා අමලා සහ සුමනා නිවාඩු කාලය තුලදී එක්තරා නවකතාවක් කියවීමට තීරණය කරති. අමලා පළවන දිනේදී පිටු 20ක් කියවන අතර ඉන්පසු සෑම දිනකම ඇය ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාව වඩා පිටු 3ක් වැඩියෙන් කියවනවා. ඒතර මේ කතා කරන්නේ අමලා ගැන. ඒතර මේක දෙන්නේ කිදියා එක්කෙනෙක් සුමනා. හැබැයි අපේ මේ ගානේ පැහැදිලි කරන්නේ අමලා ගැන. අමලා පළවන දිනේදී පිටු 20ක් කියවනවා. පළවන දිනේ කියවන පිටු ගාන 20යි. ඊටපසු සෑම දිනකම අය පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 3ක් වැඩියෙන් කියවනවා. ඒතර පිටු 3ක් තමයි මෙයා වැඩියෙන් කියවන්නේ. ඒතර මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? පළවෙනි කොටසේ අහනවා පළමු වන දෙවන සහ තුන්වන දිනවලදී අමලා කියවන පිටු සංඛ්‍යා පිළිවෙලින් ලියා දක්වන්න. ඒතර අපෙන් අහන්නේ අමලා ගැන. ඒතර මේ ගානේ කිව්වෙත් අමලා ගැනම තමයි. ඒතර අමලා පළවෙනි දිනේ පිටු 20ක් කියවනවා. ඒතර පළවෙනි පිටු ගාන 20යි. ඊට පස්සේ අපේ දෙවෙනියට කියවන පිටු ගාන කොහොමද ගන්නෙ? ඒතර පළවෙනි දිනට වඩා පිටු 3ක් වැඩියෙන් තමයි කියවන්නේ. එහෙනම් පළවෙනි දිනේ පිටු 20යි නම් දෙවෙනි දවසේ පිටු 23යි. 23යි. ඊට පස්සේ ඊළඟ දිනේට යනවා නම් තවත් 3ක් වැඩි වෙනවා. ඒතර 23ට පස්සේ ඊළඟට එන්න ඕන කියන දේ 26යි. ඒතර ඔන්නෝම තමයි පළවෙනි කොටසට අදාළ උත්තරය අපිට ලියන්න තියෙන්නේ. ඕකට අපිට ලකුණ එකක් ලැබෙනවා. ඉතින් මම දන්න තරමට අපි හැම ළමයෙක්ට මේ පළවෙනි ලකුණ නම් ගන්න හරිම ලේසියි. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ කියනවා අමලා 16 වන දිනේදී පිටු කීයක් කියවයිද කියලා. ඒතර මේ අහන්නේ 16 වෙනි දිනේ ගැන. ඒතර පුතේ මෙතනදී අපි පොඩි හැඳින්වීමක් කරගන්න ඕනේ මේ ගානේ. මෙන්න මේ 20 23 26 කියලා අපි තියනවානේ. ඒතර අපි යන්නේ යාව පොඩ්ඩක් පැත්තකින් මෙන්න මේ විදිහට අපි හඳුනගමු. අපේ 20 ඊට පස්සේ 23 ඊළඟට 26. අපේ මෙන්න මේ 20 කියන්නේ ගානේ හැටියට A. මොකද අපේ සමාන්තර ශ්‍රේණි වල සූත්‍ර තුනක් තියෙනවා. ඒතර මේගොල්ලෝගේ අපි A කියන්නේ පළවෙනි පදයට. ඒක තව විදිහකින් අපි නම් කරොත් T1. නේද? එතකොට දැන් T1 නැත්නම් A. අද අපි සාමාන්‍ය T1 කියන්නේ පළවෙනි පදයට. හැබැයි මේ ගානේ විදිහට 20 කියන්නේ මොකද්ද? පළමුවෙනි මොකද්ද? මේ තියෙන්නේ අමලා පළමු වන දිනයේදී. එතකොට අපේ මේ T1 කියන්නේ මොකද්ද? පළවන දින. ඒතර මේ T1 තේරුම මේ ගාන විදිහට පළවන දිනය. හරි. ඒතර අපි මේ ගානේ T1 T2 T3 T4 සංකේතවත් කරන්නේ මොකද්ද? දින. ඒතර T1 කියන්නේ පළවෙනි දින. ඒතර දැන් මේක ඇවිල්ලා කවුද? ඒතර මෙයා ඇවිල්ලා T2. ඒතර T2 නම් එයා කවුද? දෙවන දින. ඒතර මෙයා කවුද අපේ? T3. ඒතර එයා කවුද අපේ? තුන්වන දින. ඒතර අපි දැනගන්නවා T වලින් සංකේතවත් කරන්නේ දින. හරිද? එහෙනම් දැන් අපෙන් අහන්නේ මොකද්ද? අමලා 16 වන දිනේදී පිටු කීයක් කියවයි? එහෙනම් පුතා මෙතන දානවා Tn සූත්‍රය නේ. මොකද අපෙන් අහන්නේ 16 වන දිනයක් ගැන. ඒතර අපි දන්නවා දින සංකේතවත් කළ දිනේ T වලින්. එහෙනම් මේ නොකිය අහන්නේ 16 වෙනි දිනේ කියලා අහන්නේ මේ අහන්නේ T16 ගැන. T16 ගැන. නේද? එහෙනම් අපි T16 හොයන්නයි යන්නේ. එහෙනම් T16 හොයන්න අපි දාන්න Tn සූත්‍රය. දැම්මොත් Tn සමානයි A ධන n ඍණ 1යි d. කවුද මේ ගානේ A කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා A කියන්නේ පළවෙනි දිනය. ඒතර A වලට එන්නේ 20 නේද? ඒත් මෙතන A වලට ආදේශ කරන්න ඕනේ 20. A වලට දැම්මොත් 20 ධන n ට කීයද වැටලා තියෙන්නේ? මේ n ඉන්න තැන නේද පුතේ 16 වැටලා තියෙන්නේ. මේ 16 කියන්නේ n වලින් ඉලක්කම නේද? එහෙනම් අපි n ට දාන්නේ 16. T16 නේද? ඊට පස්සේ ආයෙ n ට දැම්මොත් 16. n ට දාන්නේ 16 නේ. 16 ඍණ 1යි d. d කියන්නේ මේකේ පද අතර වෙනස. ඒ කියන්නේ අපි මේ ගානේ 20 ඉඳලා 23ට පරතරය කියද පුතේ? 3යිනේ තිබ්බේ.
එහෙනම් D තමයි ඔය තියෙන්නේ. D 3යි. එහෙනම් අපි D ඉන්න තැනට දාන්න කියලා 3. මෙතන තියෙන වැඩි කිරීම 3. දැන් අපි ඔක සුළු කරොත් අපි මුලින්ම මොකද්ද සුළු කරන්න ඕනේ? වරහනේ. අපේ ගණන් වල නීතියක් තියෙන බොඩ් මාස් නීතිය නේ. බොඩ් මාස් නීතිය මුලින්ම සුළු කරන්න ඕනේ වරහන. එහෙනම් අපි මේ වරහන තමයි මුලින්ම සුළු කරන්න ඕනේ. ඒත් අපි මේ සුළු කිරීම ගියොත් 20 දාන 16 එකක් අඩු කරාම එන්නේ 15යි. මුලින් වරහනට තමයි මුල් තැන දෙන්නේ. මෙයා සුළු කිරීම තමයි මුල් තැන දුන්නේ. ඒතර යාගෙන් එන්නේ 15. වැඩි කිරීම 3. ඒතර ඊට පස්සේ එකතු කිරීමද කරන්න ඕනේ ගුණ කිරීමද කරන්න ඕනේ. ඊට පස්සේ අපි මුල් තැන දෙන්න ඕනේ ගුණ කිරීමට නේ. එතන 15යි 3යි ගුණ කරගන්න. එතන 20 දාන 15 3ෙන් වැඩි කරාම උත්තරේ කීයද? 45යි. එතන 45යි 20 එකතු කරාම විද උත්තරේ 65යි. එහෙනම් T16ට එන උත්තරය කීයද? 65යි. T16ට එන උත්තරේ 65යි. එහෙනම් අමලා 16 දිනේදී පිටු කීයක් කියවයිද? පිටු 65ක් කියවයි. ඒක තමයි අපේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටසට උත්තරේ ඔන්න ඕක. 65. හරි. දැන් අපේ ගානේ තුන්වෙනි කොටසේ අහනවා ඇය 16 වන දිනයේදී නවකතාව මුළුමනින්ම කියවලා ඉවර කරනවා. ඒ කියන්නේ දැන් අර අපි කලින් 16 ගැන හෙව්වා නේද? අපි කලින් 16 වන දිනේදී පිටු ගාන හෙව්වා. ඒ කියන්නේ අපි T16ට උත්තරේ කලින් ගත්තා. කීදාල් T16ට උත්තරේ 65 නේද? අන්න අපි කලින් T16 හෙව්වා. හෙව්වට පස්සේ දැන් අහනවා ඇය 16 වන දිනේදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් නවකතාව පිටු කීයකින් සමන්විත වේද? ඒතර දැන් මේ අහන්නේ මුළු පිටු ගාන. ඒක සමන්ත අපිට තේරෙන්න ඕනේ ඔය මුළු කියන වචනේ ආවොත් මුළු එකතුව නේ. එකතුව ගැන තමයි ඔය අහන්නේ. එහෙනම් අපිට තියෙනවා SN සූත්‍ර දෙකක්. මම ඒක පොඩ්ඩක් මතක් කරොත් SN සමානයි n බෙදීම 2යි සංකල වරහන් ඇතුලේ 2යි a ධන n ඍණ 1යි d කියලා සූත්‍රයක් තියෙනවා. අනිත් සූත්‍රය තමයි SN සමානයි n බෙදීම 2 වතාවක් a ධන a. අපි ওই සූත්‍ර දෙකෙන් කොයි සූත්‍රයටද යන්නේ? අපි මේ සූත්‍රයෙන් යන්න ඕනේ පුතේ මෙන්න මේ සූත්‍රයට. ඇයි අපි මේ සූත්‍රයට යන්නේ? මොකද අපි මේ L කියන්නේ අපේ සමාන්තර ශ්‍රේණිවල අවසාන පදය. එතකොට අපේ මේ ගානේ අපි දන්නවා මේ රටාව පටන් ගත්තේ 20 23 26 කියන පදවලින් පටන් අරගෙන ඔහොම ගිහිල්ලා මේ රටාව ඉවර වෙනවා කීයෙන්ද? මේ අමලගේ පොත කියවීම ඉවර වෙනවා 16 වන දිනේ. එතකොට අපි එතන දීලා තියෙනවා මෙයා ඔහොම ගිහිල්ලා 65 කියන තැනින් ඉවරයි. මොකද මෙයා අපේ T1 මෙයා T1 අපි දන්නවා මෙයා T2 මෙයා ඇවිල්ලා T3 එතකොට මෙයා තමයි අපේ T16. එතකොට අපි දන්නවා අමලා පටන් ගත්තේ 20න් පිටු 20න් ඊට පස්සේ 23ක් වුණා 26ක් වුණා ඊට පස්සේ 65න් තමයි වැඩි ඉවර වෙන්නේ. එතකොට මේක තමයි L අවසාන පදය. එහෙනම් අපි මෙතනදී මෙන්න මේ ලොකු සූත්‍රය දාලා හරියන්නේ නැහැ. මොකද අපි මේ ගාන විනාඩි 15ක් ඇතුළත ඉවර කරගන්න ඕනේ. ඒ නිසා සුළු කිරීම අවම වෙන විදිහට අපි දෝරගන්න මේ SN සූත්‍රය. එහෙනම් අපි SN සූත්‍රයට යමු. ඒතර අපි මෙතන දානවා SN සමානයි SN සමානයි n බෙදීම 2යි a ධන l කියන සූත්‍රයට යනවා. ඒත් අපි මේකට ආදේශ කරොත් අපි දන්නවා දැන් 16 වන දිනේ වැඩි ඉවර වෙන්නේ. එහෙනම් S16 නේ දින 16ක්. එතන මෙතන දාන්නේ 16. 16 බෙදීම 2යි a කියන එකේ පටන් ගන්න. පටන් ගන්න 20ෙන්. a වලට දාන්නේ 20 ධන l අවසාන පදේ ඉවර වෙන්නේ කීයෙන්ද? 65න් නේ. l අවසානට එනවා 65. එහෙනම් මෙතන දාන්නේ 65. දැන් 16 දෙකෙන් බෙදුවොත් කීයද? දෙවරක් 1යි දෙවරක් මෙතනට 8යි නේද? එතන මෙතනින් එන්නේ 8 වැඩි කිරීම 20යි 65 එකතු කරාම කීයද උත්තරේ? 85යි. ඊට පස්සේ දැන් මේ 85 8ෙන් වැඩි කරන්න ඕනේ. ඒතර 85 8ෙන් වැඩි කරොත් 8 වරක් 5 40න් බිඳුව 4ක් ඉදිරියි. 8 වරක් 8 64යි මේ 4යි 68යි. එහෙනම් ඔක්කොම පිටු ගන්න කීයද? 680. එහෙනම් අපේ තුන්වෙනි කොටසට උත්තරේ ඉවරයි. හරි.
දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ අපේ ගානේ 4 වෙනි කොටස ගැන. 4 වෙනි කොටස තියෙනවා මෙන්න මෙහෙම එකක්. සුමනා එම නවකතාව කියවීම ආරම්භ කළ පළමු වන දිනයෙන් පසු සෑම දිනකම ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 4ක් වැඩියෙන් කියවනවා. පිටු 4ක්. දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? සුමනා ගැන. කලින් කතා කරේ අමලා ගැන. හරි දැන් කියන්නේ සුමනා ගැන. නම් සහ ඇය දින 17කදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම්. දැන් සුමනා දින 17කින් නවකතාව සම්පූර්ණයෙන්ම කියවලා නිම කරනවා. එහෙමනම් ඇය පළමු වන දිනේ නවකතා පොතෙහි පිටු කීයක් කියවයිද කියලා. ඒතර දැන් මේ කතා කරන්නේ සුමනා ගැන. සුමනා පටන් ගන්න දිනේ දන්නේ නැහැ. ඒ කියන්නේ සුමනාගේ ඒ දන්නේ නැහැ. සුමනාගේ ඒ පටන් ගන්න දිනේ දන්නේ නැහැ. හැබැයි සුමනාගේ D දන්නවා. ඒ කියන්නේ මෙයා කීයෙන් කීයද වැඩි කර කර යන්නේ කියලා දන්නවා නේ. කීයෙන් කීයද වැඩි කර කර යන්නේ? ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට පිටු 4ක් වැඩි. එහෙනම් D 4යි. එයා 4 තමයි වැඩි කර කර යන්නේ. නේද? ඊට පස්සේ කියනවා ඇය දින 17කදී වැඩේ ඉවර කරනවා. ඒ කියන්නේ දින 17කදී කියන්නේ T 17න් ඉවරයි නේද? මොකද අපි දින ගත්තේ T වලින්නේ. එයා T 17න් වැඩේ ඉවරයි. දින 17න් ඉවරයි. අපිට කියනවා නම් නිම කරයි නම් ඇය පළවන දිනේදී නවකතා පොතේ පිටු කීයක් කියවයි. ඒතර මට කියන්න දැන් මෙතන කවුද අපේ සුමනා කියවන්නේ අර අමලා කියවපු නවකතා පොතමයි. නේද? එතකොට දැන් අමලා කියවපු නවකතා පොතේ පිටු කීයක් තිබ්බද? 680ක් තිබ්බා. එහෙනම් මේ සුමනා කියවන්නේ ඒ පිටු 680ෙම නවකතාවමයි. ඒතර අපි මේ නවකතා පොත සම්බන්ධයෙන් දන්න එකම එක දත්තයයි ඒ මොකද්ද? මේකේ තියෙන පිටු ගාන 680 කියලා අපි දන්නවා. ඒ කියන්නේ මුළු පිටු ගාන. එතකොට පුතේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ කවුද අපේ මේ සුමනා මේ නවකතා පොත කියවලා ඉවර කරන්නේ දින 17කින්. එතකොට සුමනාගේ S17 නේද? දවස් 17ට එකතුව සමාන වෙන්න ඕනේ 680ට නේද? මොකද සුමනා මේ කතාව කියවලා ඉවර කරන්නේ දින 17කින්. ඒතර එකම නවකතා පොත. නේ? ඒතර අමලා ඒක කියවලා ඉවර කරේ දින 16කින්. හැබැයි සුමනා දින 17කින්. එහෙනම් S1000 තමයි 680 කියන්නේ. එහෙනම් ඔයා මෙතනදී භාවිතා කරන්න ඕනේ මොකද්ද? SN සූත්‍රය. මොකද අපෙන් අහන්නේ ආරම්භක දිනේදී කියව පොත් ගන්න. ඒ කියන්නේ ඒ ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒ ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. මේ නම් ඇය පළමු වන දිනයේ නවකතා පොතේ පිටු කීයක් කියවයිද කියලායි අහන්නේ. ඒතර ඒ ගැන තමයි අහන්නේ. එහෙනම් අපි මෙතනට දාන්න ඕනේ SN සූත්‍රය. මොකද අපිට SN තමයි දන්නේ එකම දේ. මොකද අපි TN දාන්න බෑ මෙතන. එහෙනම් SN සූත්‍රය දාන්න ඕනේ. S1000 අපි දාන්නවා 680යි. දැන් ගැටලුවදී අපි L දින සූත්‍රයද ගන්නෙ නැති. මෙතනට අපිට L දින සූත්‍රය දාගන්න බෑ. ඇයි අපි සුමනගේ අවසාන දිනයේ කියු පිටු ගන්න අපි දන්නවද? දන්නේ නැහැ. එහෙනම් අපි මෙතනට දාන්න ඕනේ SN සූත්‍රය L නැති සූත්‍රය. එහෙනම් මොකද SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය. ඕක තමයි දාන්න ඕනේ. දැන් අපි ඕකට පිළිවෙලට ආදේශ කරගෙන යමු. මේ බලන්න. n ට දාන්න කීයද 17 නේ? මොකද S17 මේ. අපි n ට 17 දාමු. S17 n ට 17 දැම්මොත් 17 බෙදීම 2යි 2යි a දන්නේ නැත. a දන්නේ නැත්නම් ඒ වෙහෙම තිබ්බා. දාන්න. n ට දාන්නේ 17මයි. 17 ඍණ 1යි. අපි d දන්නවා. d කීයද? දැන් සුමනා කියවන්නේ පිටු 4 4. අරයා කියව පිටු 3 3 මෙයා පිටු 4 4. වැඩි කරන්නේ 4. ඊට පස්සේ මේ S17 වෙනකොට අපි කීයද ආදේශ කරන්නේ? මේ හොයාගත්ත 680. එහෙනම් ඔය 680 උදේ මේ පැත්තට ආදේශ කරන්න. 680 සමානයි. මේ පැත්තේ නවා 17 බෙදීම 2. මෙතන 2යි එහෙම තියන්න. මේක සුළු කරගමු. නේ වරහන් වලින් සුළු කරගමු. ඒතර 17 එකක් අඩු කරාම 16යි. එතන වෙනවා 16 වැඩි කිරීම 4 සංග්‍රහ වරහන් ඇතුලේ. ඊට පස්සේ මේ පැත්තේ 680 17 බෙදීම දෙකෙන් එම තියාගන්න
16 4ෙන් වැඩි කරොත් කීයද? 64යි නේ. ඒතර එන්නේ 2a ධන 64. right. දැන් මොකද කරන්න ඕනේ? ඔයාලට ඕන නම් 17 බෙදීම දෙකෙන් මේක වැඩි කරන්නත් පුළුවන්. නැත්තම් මේ දෙක මේ පැත්තට දාගන්න පුළුවන් නේ. අපි 2 එහා පැත්තට දාගමු. කොහොමද 2 එහා පැත්තට දාගන්නේ? වැඩි කරමු අපි කීයද? 2කින්. මේ පැත්තත් වැඩි කරනවා 2කින්. මේ පැත්තත් වැඩි කරනවා 2කින්. එතන මෙතන දෙකට දෙක කැපිලා යනවා. එතන මේ පැත්තේ ඉතුරු වෙනවා 17 සංකල වරහන් ඇතුලේ 2a ධන 64 කියලා මේ 682න් වැඩි කරන්න අවශ්‍ය නැහැ නේද? අපි කොහොමද කියමු නේද? 2 වැඩි කිරීම 680ම දැන් මොකද 2කින් වැඩිව තවත් ඔක ලොකු වෙනවා. ඊට දෙපැත්තම 17න් බෙදන්න. දෙපැත්තම 17න් බෙදන්න. 14 17 කැපෙනවා. ඒතර මේ පැත්ත එනවා 2a ධන 64. දැන් ඔයාලට මේ 680 17 මේ 68 17න් බෙදුවොත් නිකමඩ බලන්න 17 කියන ඉලක්කම 4ෙන් වැඩි කරන්න. කීයද? 4 වරක් 4 28න් මට දෙකක් ඉතුරුයි. 4 වරක් 4යි 2යි 6යි 68යි නේද? එහෙනම් 17 1යි. එතන 17 4යි 68යි. තව මෙතනින් බිඳුවක් ඉතුරු මෙතන බිඳුවයි 40යි. දැන් ඔයාලා මොකද තියෙන්නේ? 40 දෙකෙන් වැඩි කරන්න ඕන. කීයද 40 දෙකෙන් වැඩි කරොත් 80යි නේ. මේ පැත්තෙන් ඉන්නේ 80. දැන් ඉතාලම සරල සුළු කිරීමක් තියෙන්නේ. මේ 64 මේ පැත්තට දැම්මා. නේද? මෙන්න මේ ධන 64 මේ පැත්තට ගෙනත් දාන්න තියෙන්නේ. ඒතර අපි එතනින් පස්සේ සුළු කරොත් ගාන ධන 64 මේ පැත්තට આવුත් එතන ඉන්නේ 80 ඍණ 64 මේ පැත්ත 2a නේ 80න් 64 කඩු වෙනවා 80න් 60ක් ගියොත් කීයද 80න් 60ක ඉතුරු වෙන්නේ 20යි 20න් තව 4ක් ගියොත් මෙතන ඉතුරු වෙන්නේ 16 නේ සමානයි මේ පැත්ත 2a දෙපැත්තෙන් බෙදන්න දෙකකින් එතකොට a වලට කී දෙන උත්තරේ a වලට එන්නේ 8 ඒ කියන්නේ පුතේ සුමනා පළවෙනි දවසේ පිටු කීයක් කියවලද පිටු 8යි එහෙනම් සුමනා පළමු දින පිටු කීයක් කියවලද පිටු 8ක් කියවලා සුමනා පළවෙනි දවසේ පිටු 8යි කියවලා තියෙනවා ඒත් ඔන්නෝම තමයි සුමනාගේ ඒ ගානේ හතරවෙනි කොටසට උත්තරේ සුළු වෙන්නේ පොඩි සුළු කිරීමක් තියෙනවා ඉතින් ඒක හරියට සුළු කරගත්තොත් උත්තරේ ගන්න පුළුවන් දැන් අපි බලමු ගානේ අවසාන කොටස. මොකක්ද අවසාන කොටස කියන්නේ? මේ දෙදෙනාම එකම දිනයකදී නවකතාව කියවීම ආරම්භ කළේ නම්. ඒ කියන්නේ දැන් මේ දෙන්නම වැඩේ පටන් අරන් තියෙන එකම දවසේ තමයි පටන් අරන් තියෙන්නේ කියවන්න. එහෙම කරා නම්, එහෙම කළේ නම් ඔවුන් දෙදෙනා එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනේද? දෙදෙනාම එකම පිටු ගානක් කියවන්නේ මොන දවසද කියලා තමයි අහන්නේ. එතකොට දැන් මම ඔන්න අමලගේ සුමනගේ විස්තරය දැන් දෙපැත්තේ මම ලියාගෙන තියෙනවා. අමලා පළවෙනි දවසේ පිටු 20ක් කියවනවා. ඊට පස්සේ යා පිටු 3න් 3 තමයි වැඩි කර කර යන්නේ. එතකොට යා අමලා පළවෙනි දවසේ පිටු 20යි ඊට පස්සේ 23යි 20යි එහෙම යනවා. හැබැයි සුමනා පළවෙනි දවසේ පිටු 8යි කියවන්නේ. අඩුවෙන් එයා කියවලා තියෙන්නේ. හැබැයි එයාගේ පිටු කියවන දවස් ඒ කියන්නේ එයා පළවෙනි දවසේ පිටු 8ක් කියවලා ඊළඟ දවසේ පිටු කීයක් වැඩිපුර කියනවාද? 4 තමයි එයා වැඩි කරන්නේ. ඒතර එයා වැඩි කරන වේගය වැඩි නේ. පිටු කියවන වේගය වැඩි. මෙයා පිටු 3 ගන්න තමයි වැඩි කරන් යන්නේ. ඒතර මෙයාව අල්ලන්න පුළුවන්. යම් දිනයකදී අල්ලනවා. ඒ අල්ලන දවස කවද්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ දෙන්නම එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කවද්ද කියලා තමයි අහන්නේ. එතකොට බලන්න අපි මෙහෙම හිතමු. දැන් මේගොල්ලෝන්ගේ එකම පිටු ගන්න කියවන දිනේ නැහනේ. දන්නේ නැහනේ. අපි හිතමු මෙන්න මේ යම් කිසි අවස්ථාවකදී දෙන්නම එකම පිටු ගන්නක් කියවන. අපි හිතුවේ දිනේ tn කියන දවසේ කියලා. ඒතර මෙයා tn කියන දවසේ එකම පිටු ගන්නක් කියවන. ඒතර අපි මොකද කරන්න ඕනේ? අපි මුලින්ම අපි හිතමු මෙයා පිටු කියවන දවසේ tn කියලා අපි tn සුළු දාමු. tn සමානයි a ධන n ඍණ 1යි b නේ. එතකොට අපි a ට දාන්නේ කීයද? 20. ධන n ඍණ 1යි d වලට කීයද දාන්නේ? 3. ඒතර අපි තෝරන tn කියන දවස් තමයි මෙයා ওই පිටු ගන්න කියවන්නේ. ඔය විදිහටම මෙයා
tn කියන දවසනේ. tn කියන දවස තමයි එයාගේ ඒ පිටු ගාන මේ. එහෙනම් අපි එතනට tn දාමු. tn සමානයි a ධන n ඍණ 1යි d. දැම්මට පස්සේ a වලට දාන්නේ කීයද? 8. n එහෙමමයි n ඍණ 1යි d වලට දාන්නේ 4. ඒතර එයාගේ n වෙනි දිනේ තමයි ඒ සමාන පිටු ගන්නට එන්නේ. මොකද අපි හිතනවා මෙයාගේ දැන් මේ පිටු 8 පිටු 12 පිටු 16 වම කියලා එක දවසක එනවා tn කියලා පිටු ගන්න. එම පිටු ගන්නම තමයි මෙයක් කියවන්නේ tn. ඒතර අපි ඒ අදාළ පිටු ගන්න මේ n කියන පිටු ගන්න අපි හොයන්න තමයි භාවිතා කරේ tn සූත්‍රය. දැන් මොකද කරන්නේ? දෙන්නගෙන tn සමානයි. ඒ කියන්නේ මේ කොටස අපි සමාන කරනවා මේ කොටසත් එක්ක. එතන මොකද මේ පැත්තේ ඉන්නේ? 20 ධන මෙයා 3ෙන් වැඩි කරොත් 3යි n ඍණ 3. මෙයා 3ෙන් වැඩි කරොත් 3යි n ඍණ 3 සමාන වෙනවා අරයාගේ 8 ධන මෙයා 4ෙන් වැඩි කරොත් 4යි n ඍණ 4. දැන් අපිට සුළු කිරිල්ලක් තියෙන්නේ 20න් 3ක් අඩු වෙනවානේ. මොකද මෙයා ධන 20 මෙයා ඍණ 3නේ. ඒතර 20න් 3ක් අඩු කරාම 17යි 17 ධන 3යි n සමානයි. මේ පැත්තේ 8න් 4ක් අඩු වෙනවා. කිද 8න් 4ක් අඩු කරාම 4 ධන 4යි n. ඊට පස්සේ දැන් අපිට හරියම පහසුයි මේ 3යි n අර 4යි n ඉන්න පැත්තට දාන්න මේ පැත්ත. මොකද 4යි n ලොකුයිනේ. ධන 4 මේ පැත්තට එනවා. එතකොට 4යි n ධන 3 මේ පැත්තට යද්දි ඍණ 3යි n. ඊට පස්සේ මේ පැත්තේ 17 ධන 4 මේ පැත්තට එද්දි ඍණ 4. එතකොට 17න් 4ක් අඩු කරාම උත්තරේ 13යි. මේ පැත්තේ 3යි 4යි n ගෙන් 3යි n ගියාම n. අන්න n වලට උත්තරේ කීයද කියලාද? 13යි කියලා. එහෙනම් පුතේ මේගොල්ලෝ එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කී වෙනි දිනේද? 13 වන දිනේ. මම හිතන්නේ විභාග ඉතිහාසෙ ටිකක් අහපු දරුණු ගානක්. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි ගාන. ඒතර මෙතනදී ළමයින්ට දැනෙන්න ඕනේ මේ අමලයි සුමනයි කියන දෙන්නගේ පොඩි රටා දෙකේ ලියාගත්තා නම් නේ මෙතන තියෙන්නේ පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස ඔහොම ගිහිල්ලා යම් කිසි දවසක මේගොල්ලෝ එකම පිටු ගානක් කියනවා. අපි හිතමු tn කියන දවස තමයි මේ පිටු ගාන කියන්නේ. ඒ වගේම මෙයාගේ පළවෙනි දවස්, දෙවෙනි දවස්, තුන්වෙනි දවස් ඔහොම ගිහිල්ලා tn වෙනි දිනේ තමයි එකම පිටු ගාන කියන්නේ. ඒතර පිටු ගාන එක දෙන්නක් සමයි. ඒතර අපිට පිටු ගාන වැඩක් නැහැ. දිනේ යෝන. ඒතර අපි මෙතන tn සූත්‍රය දාලා ඒ 20යි n දන්නේ නැහැ. දිනේ දන්නේ නැහැ. දිනේ අපි හොයන්න ඕනේ. n තමයි අපි හොයන්න ඕනේ. n ඍණ 1යි d වලට 3 දැම්මා. ඒ විදිහටම මෙතනට ඒ සූත්‍ර දෙකම දැම්මා. මේ මෙතනින් එන්නේ සමාන පිටු ගාන tn. දෙන්නගේම පිටු ගාන සමානයි. නේ? එමනේ ගාන කිව්වේ දෙන්නගේ පිටු ගාන සමානයි. ඒ නිසා tn වේ සමානයි. ඒ කියන්නේ මේ දෙන්නගේම මේ පැත්ත සමයි. මෙන්න මේ කොටස සමානයි. මෙන්න මේ කොටසට සමානයි. ඒ දෙන්න සමානයි. හරි නිකන් වම් පැත්ත දෙක සමානයි. ඒ නිසා අපි දෙන්නගේ දකුණු පැත්ත දෙක සම කරමු. ඒක සමාන කරලා එන්ට උත්තරයක් ගන්න. ඒතර අපිට එන්නේ කිව්ව උත්තරේ 13. ඒතර මේක තමයි මේ දෙන්න එකම පිටු ගානක් කියවන දිනේ වෙන්නේ. එහෙනම් කීවෙනි දවසේ දෙන්න එකම පිටු ගානක් කියවන්නේ 13 වන දිනේ. ඒතර ඔය තමයි පුතේ 2024 සමාන්තර ශ්‍රේණි ගාන හදන විදිහ.